සුබ දවසක් කියලා SL Med YouTube channel එකට ආදරයෙන් පිළිගන්න හැමෝම. ඉතින් මේ ගම්වතුර தත්ත්වය සහ රටේ සිදුවෙච්ච මේ ව්‍යසනයෙන් පස්සේ SL Med අපි කල්පනා කරා දැන් වල කැමරාට ඕගෙන එක්කෙනාට දේවල් දෙනවට වඩා මේ වෙලාවේ ගම්වතුරෙන් පස්සේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න මොනවද කරන්න පුළුවන් සහ ඒ ගැන ඇත්තටම බහැලා වැඩ කරන මිනිස්සුන්ට ගම්වතුරේ ගිහිල්ලා මිනිස්සු බේරගෙන මේ දේවල් කරන මිනිස්සුන්ගේ ආරක්ෂාවට උපදෙස් කීපයක් දෙන්න තමයි කල්පනා කරේ. තව දෙයක් ඒක මතක් කරගන්න මිනිස්සුන්ට ආධාර උපකාර කරලා කමන්නේ කැමරා තැන් වලට ඕගෙන ගිහිල්ලා මේ පෙන්නන්න එපා. මොකද කිසි කෙනෙක් හිඟන්න ඕනේ හැමෝම යම් කිසි ආත්ම ගරුත්වයක් තියෙන මේ මොහොතේ අසරණ වෙච්ච මිනිස්සු විතරයි. ආල් කිලෝ 10ක් කෝකෙන් පැටක මොනාර දීලා නිකන් කැමරාවක් ඉස්සරහ වීඩියෝ වෙන්න ඕනේ. ඇත්තටම අවශ්‍ය නම් උපකාරය කළා එතනින් එහාට ඒක ඉවර වෙන්න ඕනේ. ඉතින් ගොඩක් මේ ගම්වතුරත් එක්ක ඇති වෙන්න පුළුවන් තත්ත්වය තමයි මේ වුණ. නැත්නම් අපි කියනවා ලෙප්ටෝස්පයිරොසිස් කියලා. මේ ලෙප්ටෝස්පයිරොසිස් වලදී මේක නොසලකා හැරියොත් ගොඩක් භයානක වෙන්න පුළුවන් රෝගයක්. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේ මොනවද ඒකට වැළැක්වෙන්න අපිට කරන්න පුළුවන් දේවල් කියන එක. ඉතින් මේ ලෙප්ටෝස්පයිරොසිස් කියන මේ රෝගය ඇති වෙන බැක්ටීරියාවන් ගොඩක්ම මිනියන්ගෙන් හා ගවයින්ගෙන් පිට කරන මුත්‍රා වලින් පසට එකතු වෙනවා. ඊට පස්සේ මේක අපේ මිනිසාට බෝ වෙන්න පුළුවන්. ඒ තියෙන මුත්‍රා එකතු වෙච්ච පස් අපේ ඇඟේ තියෙන කිසි තුවාලයක් හෝ කුමක් හෝ මාර්ගයෙන් අපේ ශරීරය තුළට ඇතුළත් වුණොත් අපිට මේ රෝගය ඇති වෙන්න පුළුවන්. රෝගයට බහුල වශයෙන්ම ගොදුරු වෙන්න පුළුවන් කාණ්ඩ තමයි ගෝවියෝ, පතල්කරුවන්, ඊට පස්සේ කාණ සුද්ධ කරන්න. මේ වගේ කට්ටිය ගොඩක්ම අපිරිසිදු වතුරත් අපිරිසිදු ජලයත් එක්ක ඝට්ටණය වෙන නිසා එයාලා ගොඩක් දුරට මේ රෝගයට මුහුණ දෙන්න පුළුවන් කට්ටිය. ඒ වගේම දැන් මේ තියෙන ගම්වතුර තත්ත්වයත් එක්ක ගොඩ දෙනෙක් මිනිස්සුන්ට උදව් කිරීමට ඊට පස්සේ තමන්ගේ බඩමුට්ටු බේරා ගන්න ගම්වතුරට බහින ගොඩ දෙනෙක් ඉන්නවා. මේවා හරහාත් ගොඩ දෙනෙක්ට ලෙප්ටෝස්පයිරොසිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකට රෝගී ලක්ෂණ මොනවද? මේකෙන් ආරක්ෂා වෙන්න අපිට කරන්න ඕන මොනවද කියලා අපි දැන් ඊළඟට බලමු. මේක රෝගී ලක්ෂණ මතුවෙන දින 5ක් 14ක් අතර කාලයක් යනවා. තද වුණ ඔක්කාරය වමනය, ඒ වගේම ඇස් රතු වෙන. ඉතා විශේෂ ලක්ෂණය තමයි ඇත්තිස. ඉතාම රතු වෙන. ඉතාම දරුණු ආකාරයට ඇස් රතු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ රෝගී ලක්ෂණ ගැන අවධානය යොමු කරන්න ඕනේ. අපිරිසිදු වතුරකට මොනවාට හරි ගැටීමකට ලක් වුණා නම්. ඉතින් මේක අඳුර ගන්න පුළුවන් විවිධ පරීක්ෂණ දිනවා. මුත්‍රා පරීක්ෂාවක් මගින්, ඇල්බියුමින් පරීක්ෂාවක් මගින්, එවැගේම සුදුරු දුරාණු පරීක්ෂාවක් මගින්, රුධිර පට්ටිකා පරීක්ෂාවක් මගින්, නැත්නම් ෆුල් බ්ලඩ් රිපෝට් එකකින් අඳුර ගන්න පුළුවන්. ඒ වගේ එක රජයේ රෝහල් වලින් මේ පරීක්ෂණ සිදු කරනු ලබනවා. ඒ වගේම අඳුරා ගැනීමට ලක් කරන්න පුළුවන් මේ රෝගියා මියුණ රෝගයට ගොදුරු වෙලා තියෙන කෙනෙක්ද කියන එක. ඉතින් මේ රෝගී තත්ත්වයෙන් බේරෙන්න ලේසියෙන්ම පුළුවන් මේ වගේ දේවල් පූර්ව ආරක්ෂක උපක්‍රම. එහෙම නැත්නම් අපි මොනවට හරි කුඹරකට වගේ බහිනවා නම් ආරක්ෂිත උපාංග, ආවරණය වෙන සපත්තු වගේ දේවල් දාලා බහින්න පුළුවන් නම් වඩා හොඳයි. තුමාල මොනවා හරි තියෙන නම් ඒවා ආවරණය කරගන්න ප්ලාස්ටර් වගේ දෙයක් යොදලා ආවරණය කරගෙන ඒ වැඩවලට නිරත වෙනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම MOH එක ලබා දෙනවා. ඩොක්සිසයික්ලින් කියන ප්‍රතිජීවක ඖෂධය සතිපතා වෛද්‍ය උපදෙස් පරිදි සතිපතා භාවිතා කරනවා නම් මේකෙන් ආරක්ෂා වෙන්න ඉතාම හොඳයි. ඉතින් මම හිතනවා මේ උපදෙස් ටික ප්‍රයෝජනවත් වෙයි කියලා ඉස්සරහට මිනිසුන්ට උදව් කරන්න. ඒ වගේම රෝගී තත්ත්වයට ගොදුරු වෙච්ච අයට සහ ගොවියන්ට, කම්කරුවන්ට, පතල්කරුවන්ට සියලු දෙනාට මේ උපදෙස් ටික ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මම මතක් කරනවා මිනිසුන්ට උදව් කරාට කමක් නැහැ. කැමරාට ඕගෙන දැන් වල මිනිස්සුගේ ආත්ම ගෞරවයට හානි වෙන විදිහට views ගන්න වගේ දේවල් වලට වීඩියෝ ක්ලිප් අප්ලෝඩ් කරන්න එපා. සුබ දවසක්.